සුබ දවසක් ඉතින් හැමෝටම. ඉතින් අද මම වීඩියෝ එකක් ගෙනාවා කොහොමද කියලා කැල් කියන එකට අපේ මුදල් තැන්පත් කරන්න කියලා. මුදල් තැන්පත් කිරීම කියන්නේ සල්ලි ඩිපොසිට් කරන්න කොහොමද කියලා වීඩියෝ එකක් තමයි මම අද ගෙනාවේ කැල් එකේ. ඉතින් මේ තමයි මගේ කැල් account එක. මම කැල් account එකක් හදන හැටි, කැල් account එක create කරන හැටි මම වීඩියෝ එකක් දාලා ඇති. මම ඒක description එකේ දාන්නම්. ඉතින් මම අද වීඩියෝ එක ගෙනාවේ කොහොමද අපි සල්ලි ඩිපොසිට් කරන්න කියලා කැල් එකට. මේක තමයි ඉන්ටර්ෆේස් එක කැල් එකේ. ඉතින් මෙතන තියෙනවා යාළුවගේ treasuries තියෙනවා, ඊළඟට ෂෙයා මාකට් එක ගැන තියෙනවා, යුනිට් ට්‍රස්ට් තියෙනවා, හැමදේම තියෙනවා. ඉතින් මම යුනිට් ට්‍රස්ට් එකට ගැන විතරයි මේ කැල් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඉතින් මෙතනදී දැන් ඔයාලට පේනවා ඇති 10.24ක fixed income opportunities එකක් තමයි තියෙන්නේ. මෙතන interest එක 10.24ක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ ගැන විස්තර කියන්නම් මොනවද මේ fixed income, ඊළඟට variable, ඒ වගේ ගොඩක් තියෙනවා එක එක types. ඉතින් මෙතනදී අද මම create කරන්නම් මේ කොහොමද fixed deposit එකක් දාන්නේ කියන්නේ fixed deposit එකනේ ඔබ මුදල් තැන්පත් කරන්න කොහොමද කියලා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා unit trust fund කියන එකේ මෙතන තියෙනවා create කියලා. ඉතින් ඔයාලට මෙතනින් create එක ගිහිල්ලා මෙතනින් යන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් unit trust fund කියලා තියෙන view portfolio මෙතනට ගියාම මගේ portfolio එක පෙන්නනවා. ඉතින් මේකෙදි මම තෝරාගෙන තියෙන fixed income opportunities fund එකයි high yield fund එකයි. ඉතින් මේ දෙක තමයි දැනට මගේ මුදල් තැන්පත් කරලා තියෙන්නේ. fixed income opportunities එකේ රුපියල් 7768ක් තියෙනවා. high yield fund එකේ 5294ක් තියෙනවා. ඉතින් fixed income opportunities එකේදී 10.1ක fixed interest එකක් තමයි මට හැමදාම හම්බෙන්නේ. ඉතින් last update එකේදී 2024 high yield fund එකේදී yield එක වෙනස් වෙනවා. ඉතින් මේක 9.1ක් තමයි yield එක තියෙන්නේ, ඒක interest එක. ඉතින් මම මේ දෙකේම මුදල් තැන්පත් කරගෙන යනවා. ඉතින් මම අද මුදල් තැන්පත් කරන්නේ fixed income opportunities fund එකේ. ඉතින් මේ වෙලාවේ rate එක වැඩි හින්දා තමයි මම මෙතනදී fixed income opportunities එකට මුදල් තැන්පත් කරන්නේ. ඉතින් මෙතනදී පුළුවන් මෙතනදී create units කියන එක ක්ලික් කරාම මෙතන එනවා එයාලගේ ඩෑෂ්බෝඩ් එකේ කොහොමද මුදල් තැන්පත් කරන්නේ කියලා. මම මුලින්ම කියන්නම් මෙයාලගේ HNB bank account එකක් තියෙනවා. ඒ account number එක තමයි මෙතන තියෙන්නේ. Capital Alliance Investment CAL. මේකේ HNB මෙයාලගේ මේකට මුදල් තැන්පත් කරාට පස්සේ ඒකේ reception එකේ අපි දාන්න ඕන remarks වලට අපේ identity number එක. ඉතින් identity number එකෙන් තමයි එයාලා identify කරගන්නේ කවුද මේ මුදල් තැන්පත් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ identity number එක remarks වලට දාලා මුදල් තැන්පත් කරාට පස්සේ ඒ receipt එක තමයි මෙතනට අපි submit කරන්න තියෙන්නේ. ඉතින් මේකෙන් දැන් අපි create units කියලා ගියාට පස්සේ මම රුපියල් 2000ක් තමයි තැන්පත් කරේ deposit එකක් හැටියට. ඉතින් මේ මුදල් තැන්පත් කරාට පස්සේ ඒකේ තියෙන amount එක තමයි මෙතන type කරන්න තියෙන්නේ. ඉතින් මම transfer කරපු account එක තමයි HNB bank එකේ මගේ මේ HNB bank එකෙන් තමයි මුදල් තැන්පත් කරේ. ඒක select කරන්න තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා type එක මොකද්ද තෝරගන්නේ කියලා අපි ඒ මුදල් යොදන්නේ. ඉතින් මම මේකෙදි fixed income opportunity fund කියන fund name එක තමයි තෝරගන්නේ. ඉතින් creation date එක 4/21 තමයි create වෙන්නේ. ඊළඟට මෙතන තා පල්ලෙහාට ආවම තියෙනවා සබ්මිට් කරන්න අපේ රිසිප්ට් එකේ ෆොටෝ එකක් ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොකක් හරි කමක් නැහැ. ඉතින් මම මෙතනදී සබ්මිට් කරන්න HNB transfer වෙන මේ රිසිප්ට් එක තමයි සබ්මිට් කරන්න තියෙන්නේ. මේක අප්ලෝඩ් වෙනවා. ඉතින් අපිට ස්ක්‍රීන්ෂොට් එකක් හරි ડોකියුමන්ට් ඕන එකක් මෙතන පුළුවන්. මෙතන ප්‍රිවිව් ෆයිල් එක ගියාම ප්‍රිවිව් කරනවා. අපිට බලා ගන්න පුළුවන් කොහොමද කියලා. මුදල් රුපියල් 2000ක් තමයි ෆන්ඩ් එක තියෙන්නේ. මෙන්න මේක රිසිප්ට් එක තමයි සබ්මිට් කරන්නේ. ඊළඟට අපි බැංක් එක කැල් එකේ HNB බැංක් එකට තමයි සබ්මිට් කරේ කියලා HNB බැංක්. ඊළඟට එයාලගේ account number එක fund account එකකද නැත්නම් collection account එකකද අපි මම සල්ලි දැම්මේ collection account එකට. මේ number එක තියෙන එකට තමයි මම සල්ලි දාලා තියෙන්නේ. ඉතින් මම මෙතන ඒක select කරා. ඊළඟට special notes කියලා මෙතන special note ඕන නම් ඔයාලට දාන්න පුළුවන්. ඊළඟට තව වෙනස් දේවල් තියෙනවා. මේකෙදි මම මුකුත් දේවල් නෑ මෙතන සබ්මිට් කරන්න. ඔයාලට පේනවද මොනවද දාන්න ඕන දේවල් කියලා.
මෙන්න මේ account එකට තමයි අපි සල්ලි දාන්න ඕනි HSBC bank එකේ. අපි amount එක මෙතන කීයක්ද අපි දැම්මේ කියලා රුපියල් 2000යි මම දැම්මේ. ඒක දැම්මා. ඊළඟට මම සල්ලි දාපු account number එක තමයි මෙතන තියෙන්නේ. මගේ account number එක මෙන්න මේකෙන් තමයි සල්ලි යවුවේ කියලා. ඒ වගේම fund name එක මම මොකක්ද මෙතන තෝරගත්තේ කියලා මෙතනින් fixed income opportunities fund කියන එක තමයි තියෙන. තව ගොඩාක් එක වර්ග තියෙනවා. මම මේ ඉස්සරහට ඔයාලට කියන්නම්. ඒක තේරුවා. ඊළඟට sub account කියන එකදී මෙතනදී නම් අපිට එහෙම මුකුත් තෝරන්න දෙයක් නැහැ. මේ වගේ තමයි තියෙන්නේ. මෙතනත් මේ කියලා තියෙනවා NICO client code beneficiary remark වලට දාන්න කියලා ඔයාලා bank account එකේ මුදල් තැන්පත් කරනකොට මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මෙතන create කියන එක click කරලා confirm creation දුන්නාට පස්සේ processing වෙනවා. අපේ payment ඊළඟ creation successful කියලා තියෙනවා. ඊළඟට මට email එකක් ලැබෙනවා ඒක submit වුණා කියලා. ඉතින් මේ විදිහට තමයි කැල් account එකට අපි මුදල් තැන්පත් කරන් මෙතන pending status තියෙන්නේ. ඊළඟට මේක හෙට උදේ 12 විතර වෙනකොට මුදල් තැන්පත් වුණා කියලා මෙතන පෙන්නාවි. මෙතන dashboard එකේ දැනට තියෙන්නේ මගේ මෙන්න මේ වගේ මුදල් තියෙන්නේ. ඊළඟට රුපියල් 2000ක් විතර මේ විදිහට එකතු වුණාට පස්සේ total එක පෙන්නනවා. මේ විදිහට තමයි අපි කැල් එකට කියන්නේ capital alliance එකට අපි කොහොමද සල්ලි තැන්පත් කරන්නේ කියලා unit trust වලට. මේකෙදි interest rate එක ඉතාමත් වැඩි. මේක saving account එකක් විදිහට වගේ තමයි තියාගන්න ඕන වෙලාවක අපිට මුදල් අරගන්නත් පුළුවන්. ඒකයි මේක ස්ථාවර තැන්පතුවක් නොවන නිසා තමයි මේක අපිට වාසිය තියෙන්නේ. ඉතින් මේකෙදි ගොඩක් දේවල් තියෙනවා මේ කැල් එක account එකෙන් කරන්නේ. ඉතින් මම මේ විදිහට තමයි මුදල් තැන්පත් කරන්නේ. ආයෙ දවසක කැල් එකේ අලුත් විස්තරයක් අරගෙන එනකම්. අද මම මෙතන වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.